අන්දරේගේ බුද්ධිමත් පලායාම. ඉස්සර ලංකාවේ එක ගමක අන්දරේ කියලා කෙනෙක් හිටියා. ගමේ ගොඩක් අය හිතුවේ අන්දරේ මෝඩයෙක් කියලා. හැබැයි අන්දරේගේ හිත ඇතුලේ තිබුණේ පුදුම මොලයක්. පෙනුමෙන් හරිම අහිංසක වුණාට අන්දරේ වැඩ කළේ හරිම කපටි විදියට. ඔන්න එක දවසක් හදිස්සියෙම අන්දරේට රජ මාලිගාවට එන්න කියලා නියෝගයක් ලැබුණා. රජ්ජුරුවෝ ගැන අහලා තිබුණ කතා නිසා අන්දරේට පොඩි බයක් දැනුණා. මොකද රජ්ජුරුවෝ හරිම බලවත්, දෙන දඬුවමුත් හරිම දරුණයි. රජ්ජුරුවෝ අන්දරේ දිහා රවාගෙන බලාගෙන මෙහෙම කිව්වා. මට අද විශේෂ කෑමක් ඕනේ. හැබැයි ඒක හරියට කළේ නැත්නම් දඬුවම ලේසි වෙන්නේ නැති බවත් රජ්ජුරුවෝ කිව්වා. අන්දරේගේ පපුව ගැහෙන්න ගත්තත් එයා කලබල නොවි මොළයෙන් කල්පනා කළා. මාලිගාවේ කුස්සියට යන අතරේ අන්දරේ තනියම හිතුවා. මට කෑම උයන්න තේරෙන්නේ නෑනේ. හැබැයි මම කොහොම හරි මේකෙන් බේරෙන්න ඕනේ. අන්දරේ බයෙන් වගේ කුස්සියට ගියත් එයාගේ හිතේ ප්ලෑන් එකක් තිබුණා. කුස්සියට ගියාම අන්දරේ දැක්කේ ලොකු හැලිවලඳවල්, ඇවිලෙන ගිනි ගොඩවල්. ඒව දකිද්දි අන්දරේට තවත් බය හිතුණා. මේකනම් මට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා අන්දරේට හිතුණා. එකපාරටම අන්දරේගේ මුහුණට හිනාවක් ආවා. එයාට නියම අදහසක් මතක් වුණා. උයන්න බැරි නම් දැන් ඉතින් මොළයෙන් තමයි වැඩ ගන්න වෙන්නේ කියලා අන්දරේ තීරණය කළා. අන්දරේ එක ලොකු බඳුනකට අතට අහුවෙන හැම දෙයක්ම දැම්මා. එළවලු, කුළුබඩු, තව ಜಾති. පිටතින් බලන කෙනෙකුට පෙනුනේ අන්දරේ හරි අමාරුවෙන් උයනුවා වගේ. හැබැයි ඇත්තටම ඒක රජ්ජුරුවෝ රවට්ටන්න කරපු ට්‍රික් එකක්. රජ්ජුරුවෝ කුස්සියට එනකොට අන්දරේ හරිම බැරෑරුම් මුහුණක් දාගත්තා. රජතුමනි, මේක නිකම්ම කෑමක් නෙමෙයි කියලා අන්දරේ කිව්වා. මේකේ රස බලන්න කලින් කරන්න ඕන විශේෂ වත්පිරිවෙත් වගේක් තියෙනවා. රජ්ජුරුවෝ මොහොතක් කල්පනා කළා. අසුබ දෙයක් වෙයි කියලා බය වුණු රජ්ජුරුවෝ හොඳයි, එහෙනම් අපි හෙට මේක රස බලමු කියලා තීරණය කළා. ඒ වෙලාවේ තමයි අන්දරේගේ පපුවට ලේ ටිකක් කිනුවේ. රෑ වුණාම මුළු මාලිගාවම නිශ්ශබ්ද වුණා. අන්දරේ හෙමින් සැරේ කාටවත්ම නොදැනෙන්න මාලිගාවෙන් පැනලා ගියා. මුරකරුවන්ටවත් අන්දරේ යනව පෙනුනේ නෑ. අන්දරේගේ මොලේ තමයි එතනදිත් වැඩ කළේ. උදේ වෙද්දි අන්දරේ මාලිගාවෙන් ගොඩාක් ඈතට ගිහින් එයා Tamanගේ ගමට යන පාරේ හරිම නිදහසේ ඇවිදගෙන ගියා. රජ්ජුරුවන්ගේ බලයට වඩා Tamanගේ නිදහස වටිනවා කියලා එයාට හිතුණා. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න ලොකු පාඩමක් තියෙනවා. බලය තිබුණ පළියටම හැමදාම දිනන්න බෑ. වෙලාවකට රජ්ජුරුවෙකුට වඩා බුද්ධියෙන් වැඩ කරන කෙනෙක් ප්‍රබල වෙන්න පුරුවා.